ඔයා කොච්චර දක්ෂ වුණත් වැඩක් නැහැ. ලෝකය ඔයාව අගය කරන්නේ ඔයාගේ හැකියාවට නෙවෙයි. අහන්නේ. අද මම කියන්න යන මේ කතාව ඔයාගේ මුළු ජීවිත කාලෙම කරන ලොකුම වැරද්ද තේරුම් ගන්න උදව් වෙයි. ඔයා රැකියාවක් කරන කෙනෙක් වුණත්, ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත් මේ තිත්ත ඇත්ත දැනගෙන ඉන්නම ඕනේ. කාලෙකට කලින් හිටපු ආතර් කියන ධනවත් කර්මාන්තශාලා හිමිකරුවාට ලොකු ප්‍රශ්නයක් තිබුණා. එයාගේ ප්‍රධාන මැෂින් එක නිතරම කැඩෙනවා. මේක හදන්න එයා වැඩට ගත්තේ එලියස් කියන දක්ෂ ඉංජිනේරුවාව. එලියස් සද්දබද්ද දැම්මේ නැහැ. දවස් 3ක් නිදි මරාගෙන මැෂින් එකේ හැම ඇණයක්ම හැම වයර් එකක්ම චෙක් කළා. මැෂින් එක අලුත් එකක් වගේ හැදුවා. එදා ඉඳන් ෆැක්ටරියේ කිසිම බාධාවක් නැතුව දුවන්න පටන් ගත්තා. හැබැයි මාසයක් විතර යද්දී ආතරට මෙහෙම හිතුණා. එලියස් දැන් මොනවද කරන්නේ? එයා නිකන් කෝප්පි එකක් බීගෙන පොතක් කියව ඉන්නවා. මැෂින් එකත් වැඩනේ. මම මොකටද මෙයාට නිකන් පඩි ගෙවන්නේ? ආත එලියස්ව අස් කරලා දැම්මා. ආත හිතුවේ එයා මාර බුද්ධිමත් කියලා. හැබැයි එයා දැනගෙන හිටියේ නැහැ නිහඬව සිද්ධ වෙච්ච නඩත්තුව නතර වුණාම මොකද වෙන්නේ කියලා. මාස 6කට පස්සේ මැෂින් එක සම්පූර්ණයෙන්ම කැඩිලා වැඩ නතර වුණා. ආත කලබල වෙලා වැඩට ගත්තේ මාකස් කියන කෙනාව. මාකස් හරිම කපටි. එයා දැක්කා මැෂින් එක හදනවට වඩා බොස්ගේ හිත දිනා ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා කියලා. මාකස් මැෂින් එක සම්පූර්ණයෙන්ම හැදුවේ නැහැ. පොඩි වයර් එකක් පාස්සලා ඒක වැඩ කරන්න සැලැස්සුවා. හැබැයි හිතාමතාම ඒක වැදගත් දැතිරෝධයක් බුරුල් කරලා තිබ්බා. සතියකට පස්සේ මැෂින් එක කැඩෙන්න වගේ ලොකු සද්දයක් දැම්මා. මාකස් දාඩිය පෙරාගෙන දුවගෙන ඇවිල් ආත බලාගෙන ඉද්දීම ඒ ඇණය තද කළා. ආතට හිතුණා අම්මෝ මාකස් නැත්නම් අද මගේ ෆැක්ටරිය ඉවරයි කියලා. එදා ඉඳන් මාකස් වීරයෙක් වුණා. එයා මැෂින් එකේ ප්‍රශ්නේ ඉතිරි කළා. ප්‍රශ්නිය තියෙන තාක්කල් තමන්ව අගය කරනවා කියලා එයා දැනගෙන හිටියා. මෙන්න මේකයි ලෝකයේ තිත්ත ඇත්ත. එලියස් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳලා ප්‍රශ්නයක් නැති පරිසරයක් හැදුවා. එයාට ලැබුණේ මොකක්ද? අස්වීම. මාකස් ප්‍රශ්නය පවත්වාගෙන ගිහින් තමන්ව අවශ්‍ය කරන පරිසරයක් හැදුවා. එයාට ලැබුණේ මොකක්ද? වීරත්වයක් සහ උසස් වීම. අපි ජීවත් වෙන්නේ නිහඬව විනාශයක් වළක්වන මිනිහාට වඩා තමන්ම ඇති කරපු විනාශයකින් ඔබව බේරගන්න රංගනයක් දාන මිනිහාට රජකම් දෙන ලෝකයකයි. මතක තබා ගන්න, ඔයාගේ නිහඬ දක්ෂතාවය නිසා දුරදක්න නුවණක් නැති මිනිසුන්ගේ ඇස්වලට ඔයාව වටිනා කිරික් වෙන්න ඉඩ දෙන්න එපා. ඒ වගේම ප්‍රශ්න නිහඬව විසඳන අවංක මිනිස්සුන්ව පන්නලා දාන නායකයෙක් වෙන්නත් එපා. සෝල් ස්ටෝරි සෙල්කේ සමග රැඳී සිටින්න. මේ වගේම තවත් කතාවකින් නැවත හමු වෙමු.